තෙරුවන් සරණයි සෑම දෙනාටම. අදත් මා ඔයාලා සුපුරුදු පරිදි මුණ ගැහෙන්න තීරණය කළා විශේෂ කරුණක් උදෙසා. රට පුරා ලොව පුරා ඇවිලෙන යුද ගිනි දැල් මැද මාගේ සිතිවිල්ල මා බලවත් කරමි තිර අදිටනින් යුතුව. මේ 31 තලය සිසාරා මාගේ මේ සිතේ ඇති විශ්ව ආර්ය මෛත්‍රිය සැමගේ සිත් සතන් සුවපත් වේවා. සැමගේ සිත් සතන් ධර්මයෙන් අර්ථයෙන් පෝෂණය වේවා. මාගේ විශ්ව ආර්ය මෛත්‍රී බලය තේජසින් තේජානුභාවයෙන් මේ විශ්වයේ සැමගේ සියලු රෝග, මනසේ ඇතිවන රෝග, මනසේ මුල් බැසගෙන තියෙන, මමත්වයේ මුල් බැසගෙන තියෙන සියලු රෝග සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. මේ විශ්වයේ සිටින සැම කුසලය වඩා අකුසලය බැහැර කරන්නට තම සිත මෙහෙයවනු ලබත්තා. මේ 31 තලයටම මේ විශ්වයේ මේ මනුස්ස ප්‍රජාවේ ආශිර්වාදය ලබා දෙන්නට සියලු සිත් සතන් පෙළඹවෙන සේක්වා. මේ සැමගේ වෛර ක්‍රෝධ දේශ සිත මෛත්‍රී සහගත සිතක් බවට පත්වේවා. මා කරන්නා වූ මේ අධිෂ්ඨාන බලයේ සත්‍යයෙන් මේ සියලු සිත් සුවපත් වේවා. මේ විශ්වයේ සියලුම සිත්වලට වඩා මා සිත ප්‍රබල වේවා. මාගේ වදම් ප්‍රබල වේවා. මාගේ විශ්ව ආර්ය මෛත්‍රිය ප්‍රබල වේවා. මාගේ බසට වචනයට මේ විශ්වයේ සියලු සිත් අවනත වේවා. මාගේ බසට වචනයට මේ සියලු සිත් අවනත වේවා. මාගේ බසට වචනයට මේ සියලු සිත් අවනත වේවා. සැමගේ සිත් සතන් තුළ විශ්ව ආර්ය මෛත්‍රිය පමණක්ම අන්තර්ගත වේවා. මේ විශ්වයේ සිටින සියලු සිත් ධර්මයෙන් අර්ථයෙන් පෝෂණය වේවා. විශ්වයේ සැම නිදුක් නිරෝගී සුවය ලබන පිරිසක් බවට පත් කිරීමට විශ්වයේ සෑම සිත් සතන්ම ඒ ආකාරයෙන් පෙළ ගැසේවා. සැමගේ රෝග පීඩා, සිත් පීඩා, මානසික පීඩා සියල්ල දුරලන උතුම් මානුෂීය ගුණාංග මිනිස් සිත් තුළ ඇතිවේවා. සියලු සිත් සතන් පහන් සිත් බවට පත්වේවා. මේ සිතිවිල්ල මේ විශ්වයේ සියලුම මනුෂ්‍ය ප්‍රජාව තුළ හට ගනිත්වා. මාගේ මේ වීඩියෝ නරඹන සැම මේ සැමට ෂෙයා කරනු ලබත්වා. මුළු විශ්වයේ සිසාරා මේ වීඩියෝයේ බලය පැතිරේවා. මාගේ විශ්ව ආර්ය මෛත්‍රී බලය මේ 31 තලය සිසාරාම පැතිරේවා. සැමගේ සිත් සතන් තුළ මෛත්‍රිය සහගත සිතිවිල්ල පමණක් පෙරදැරි වේවා. මේ යුද්ධයට, යුද ගිනි දැල්වීමට, යුද ගිනි වැදීමට පෙළඹෙන සිත් මාගේ විශ්ව ආර්ය මෛත්‍රියෙන් සුවපත් වේවා. සියලු මේ ලෝකේ වටාම සිටින සියලුම සිත් මාගේ විශ්ව ආර්ය මෛත්‍රිය බලයෙන් සුවපත් වේවා. ඒ සියලු සිත් සතන් වලට මෛත්‍රිය සිත ආරෝපණය වේවා. යුද ගිනි දල්වන්නා, යුද අවි ආයුධ නිෂ්පාදනය කරන්නා වූ සැමගේ සිත් සතන් තුළට මාගේ විශ්ව ආර්ය මෛත්‍රිය බලකා වැදේවා. ඒ සැමට මේ විශ්වයේ පුරා සිටින සියලුම රාග, දේශ, මෝහ වලින් අන්ධ වී සිටින සෑම සිතක්ම මාගේ විශ්ව ආර්ය මෛත්‍රිය බලයෙන් සුවපත් වේවා. රාග, දේශ, මෝහ සිත් තුළින් අන්ධ වී සිටින සියලුම සිත් සතන් මාගේ විශ්ව ආර්ය මෛත්‍රිය බලයෙන් සුවපත් වේවා. මේ 31 තලයේ සිසාරාම සියලුම සිත් සතන් මාගේ විශ්ව ආර්ය මෛත්‍රිය බලයෙන් සුවපත් වේවා. යුද ගිනි දැල් වලට මුල පුරන සැමගේ සිත් සතන් මාගේ විශ්ව ආර්ය මෛත්‍රී බලයෙන් සුවපත් වේවා. මේ විශ්වය හරහා සිටින බොහෝ අයගේ ෆෝන් එක හරහා උවද රෝග සුවපත් කිරීමේ ඒ මට ඇති හැකියාවෙන්, ඒ ලැබී තියෙන ශක්තියේ බලයෙන්
මේ විශ්වයේ යුද වදින සැමගේ සිත් සතන් මෛත්‍රියෙන් පිරේවා. සියලු සිත් සතන් මෛත්‍රියෙන් පිරේවා. සියලු සිත් සතන් මෛත්‍රියෙන් පිරේවා. යුද ගිනි වැදීමට දක්වන උනන්දුව ක්‍රමයෙන් පාවේවා. ක්‍රමයෙන් පාවේවා. මේ විශ්වයේ විශ්ව ආර්ය මෛත්‍රිය බලයෙන් මේ විශ්වයේ සිසාරා සිටින සියලුම මනුෂ්‍ය ප්‍රජාවගේ සිත් ධර්මයෙන් අර්ථයෙන් පෝෂණය වේවා. විශ්වයේ සිසාරා මාගේ විශ්ව ආර්ය මෛත්‍රිය බල පැතිරේවා. මේ විශ්වයේ සිසාරා මාගේ විශ්ව ආර්ය මෛත්‍රිය බල පැතිරේවා. මාගේ බසට මේ විශ්වයේ සැම අවනත වේවා. මා මෙතුවක් රැක්කා වූ සීලයේ අනුහසින් ආනුභාවයෙන් මේ මා විශ්වයට කරන්නා වූ විශ්ව ආර්ය මෛත්‍රියේ අනුහසින් ආනුභාවයෙන් මේ 31 තලයේම සුවපත් වන අතර මේ විශ්වයේ යුද ගිනි වදින සැමගේ යුද ගිනි දැල්නි වේවා. ඒ සිත් සතන් මෛත්‍රියෙන් අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය වේවා. මේ විශ්වයට මා පහළ වූයේ මන්දැයි මේ සැමට වැටහේවා. උතුම් නිර්වාණ සුවයෙන් නිවී සැනසෙන්නට ඒ සැමගේ සිත් සතන් පෙළඹේවා. අපි මේ දේශ සීමා රට රාජ්‍යවලට කරන අරගල නතර කොට දස රාජ ධර්මයෙන් රජයක් මේවා උතුම් සාමකාමී නිජබිමක් ගොඩනගා ගන්නට මේ විශ්වයේ සිටින සැම පෙළ ගැසෙන රේක්වා. රට රාජ්‍යයන් අල්ලාගෙන මේ තුලින් අපේ ජීවිත පෙරේත භූත ලෝකවලට පැමිණෙන ප්‍රවණතාවය අඩු වේවා. ඔවුන්ට Tamanගේ මේ ලෝකයට බිහි කළ ආත්මයට සාධාරණේ ඉෂ්ට සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඇයි අරගල කරන්නේ? මන්ද අරගල කරන්නේ? ඒ අරගල කරගෙන අරගන්නා වූ මේ දේශ සීමා මේ ඉඩ කඩම් දීපල රට රාජ්‍ය ඔබ අනුභව කරන්නද කල්පනා කරන්නේ? නැත්නම් ඒ රට රාජ්‍ය ඔබ යන තැනට ගෙනියන්නද කල්පනා කරන්නේ? එසේ නොවේ. ඔබ බොරුවට ඔය බල තණ්හාවෙන් බදාගෙන අවුරුදු 100කට නොඅඩු කාලයකින් ඔබ මියදෙනවා. ඔබට එය අවබෝධ නොවන්නේ මන්ද? 100ක් ජීවත් වීමට කිසිවෙකුට නොහැකියි. අවුරුදු 80ට පහළින් බොහෝ දෙනා මිය යන මේ කාල වකවානුවේ ඔබ මේ විශ්වයට අරමුණ තේරුම් ගන්න. ඔබගේ ආත්මය සුවපත් කරගන්න. පෙරේත භූත ලෝකවලට බැස ඒවැ දුක් විඳින අයගේ දුක්ඛිත ස්වභාවය අවබෝධ කරගන්න. කෙල්ල සොටු අනුන්ගේ ජරාව අනුභව කරන ඒ වගේ පෙරේතයෝ ඉන්න තැනකට Tamanගේ ආත්මය ගෙනියනවාද? මෙහෙම නැත්තම් ආගම දහමට අනුව සැකසී කුසල් වඩා අකුසල් ප්‍රහීන කර උතුම් නිර්වාණ සුවයෙන් නිවී සැනසෙනවාද? ඔබ සැමට මේ අවබෝධ වේවා. ඔබ සැමට මේ අවබෝධ වේවා. මේ සිතේ ඇති විශ්ව ආර්ය මෛත්‍රිය බලයෙන් මේ විශ්වයේ සැම සුවපත් වේවා. යුද ගිනි දැල්නි වේවා. සියලු යුද ගිනි දැල්නි වේවා. මේ සිතේ ඇති විශ්ව ආර්ය මෛත්‍රිය බලයෙන් සැමගේ සිත් සතන් පහන් සිත් වේවා. පහන් සිත් වේවා. පහන් සිත් වේවා. 31 තලයේම ජීවත් වන්නා වූ සියලුම ජීවීන් වූ ප්‍රඥාව අවදි වීමෙන් මේ මනුස්ස ආත්ම තුලට පැමිණ උතුම් නිර්වාණ සුවයෙන් නිවී සැනසෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදා කරගනිත්වා. මනුස්ස ආත්මයක් ලැබූ උතුම් ඔබ සැම ප්‍රඥාවෙන් අවදි වේවා. ප්‍රඥාවෙන් අවදි වේවා. විශ්වයේ සිසාරා ඇති සියලු යුද ගිනි නිවේවා. සැමගේ රාග දේශ මෝහ සිතිවිලි අද්වේෂ අමෝහ අලෝභ සිතුවිලි බවට පත් වී ඔවුන් සුවපත් වේවා. නැනවත් වේවා. ධර්මයෙන් අර්ථයෙන් පෝෂණය වේවා. දාන සීල භාවනාදී ගුණ පුරන උතුම්ම පිරිසක් බවට මේ විශ්වයේ සැමපත් වේවා. මේ විශ්වයේ සැමපත් වේවා. ඊට මාගේ මේ සිතේ ඇති විශ්ව ආර්ය මෛත්‍රිය මහෝපකාරී වේවා. ඊට මේ සිතේ ඇති විශ්ව ආර්ය මෛත්‍රිය මහෝපකාරී වේවා. ඊට මේ සිතේ ඇති විශ්ව ආර්ය මෛත්‍රිය මහෝපකාරී වේවා. සැම නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා. අවසන අප අමාමෑණී තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වැඩ වදාළ ඒ උතුම් නිර්වාණ සුවයෙන් සැම නිමී සැනසෙන්නට ශක්තිය ධෛර්යය උදා කරගනිත්වා. සැමට මේ ශ්‍රී සද්ධර්මයේ පිහිට ලැබේවා. ජාති ආගම් කුල භේද වලින්
තොරව තම තමන්ගේ ආගම්වලට අනුකූලව හෝ තමන් පතන්නා වූ උතුම් සර්ව නිර්වාණ මෝක්ෂය කරා පැමිණෙන්නට සැමට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. ඊට මේ සිතේ ඇති විශ්ව ආර්ය මෛත්‍රිය මහෝපකාරී වේවා. සැමට යහපත උදා වේවා. සැම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දිරිය දී ශක්තිය දෙන මගේ ආදරණීය විශ්වය, ඔයාට ගොඩාක් ස්තුතියි. ආදරෙයි ගොඩාක්. සැමට යහපත උදා වේවා. නැවත හමු වෙන්න බලාපොරොත්තු වෙමින් ගිහින් එන්න. සුබ දවසක් ඔබ සැමට.